ආයුබෝවන් ජයම වේවා. අද අධ්‍යාත්ම YouTube channel එකත් එක්ක ඔබ සියලු දෙනාම එක්කලා ඉන්නේ බොහොමත්ම වැදගත් කටයුත්තකට. අද පුරපෝය දවසක්. ඒ නිසා අපි විශේෂ වැඩසටහනක් තමයි අද දවසේදී ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නේ. මොකද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ බොහොම බුද්ධිමත් පිරිසක්. ඒ වගේම මේ විශ්වයේ ආශිර්වාදයන් තියෙන පිරිසක්. එනිසා ඔබ සියලු දෙනාගේම අපේ YouTube නාලිකාවේ තියෙන ප්‍රධාන අරමුණ ඉෂ්ට කිරීම උදෙසාම සිද්ධ කරන වැඩසටහන. ඒ තමයි ආත්මය ඉක්මවීම. මේ වෙනුවෙන් පුංචි උපකාරයක් සිද්ධ කරන්න අපි ගන්න වෑයමක් තමයි අද වැඩසටහනේදී ඉදිරිපත් කරන්නේ. අද දවසේදී මූලිකම කටයුත්ත අපේ වැඩසටහනෙන් අපි ඉදිරිපත් කරේ දිගටම ක්‍රිස්ටල් ගැන. ඒ වගේම ජ්‍යොතිෂය. ඒ වගේම ඔබේ ජීවිතයේ මේ බලපාන ගැටලු බාධක වලට හේතු වෙන කර්මයන් නිර්මාණය වෙලා තියෙන ශක්තියින් නියෝජනය වෙන ආකාරය. ඒත් අද අපි පොඩ්ඩක් ඉන්න එහාට යන්. අද අපි අධ්‍යාත්මය කියන ඒ පුළුල් විෂයට යොමු වෙන්නයි වෑයම් කරන්න. හොඳයි. ඒකට යොමු වෙන්න අර පෙරදි මන් සඳහන් කරා වගේ වැඩසටහනකදී අද දවසෙත් මට මොඩියුලයක් ඕනේ. මොඩල් එකක්. හරිනේ. ඒ මොඩල් එක තමයි ඔබ ගෙනියන්නේ දාන ශීල භාවනා. ඔබ සියලු දෙනා දන්නවා නම් මේකට තමයි ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව කියලා කියන්නේ. මේ තමයි විශ්වයේ තියෙන අතිශය ප්‍රබලම සත්‍යතාවලින් එකක්. අතිශය ප්‍රබලම බලයන් වලින් එකක්. හරිද? එතකොට මේ තුලට ඔබ ආවොත් එහෙම ඔබට අත්දකින්න හැකියාව තියෙනවා. අත් විඳින්න හැකියාව තියෙනවා. මොකද්ද මේ විශ්ව ශක්තියින් කියන්නේ? මොකද්ද මේ සත්‍යතාවයන් කියන්නේ? මේ සියලු දේ ඔබට විඳින්න හැකියාව තියෙනවා. අත්දැකීමක් බවට පත් වෙන්න හැකියාව තියෙනවා. හරිද? එහෙනම් මූලික වශයෙන්ම දාන කියන කාරණාවට අපි එළඹෙමු. මොකද්ද දානයක් කියන්නේ? ඔබට දැන් විවිධාකාර දාන ගණනාවක් හිතට ඇවිල්ලා ඇති. හරිනේ? එතකොට අබේ දානය, ධර්ම දානය ඔය වගේ දැන් ඔබ බොහොමත්ම දානමය පින්කම් ගැන හිතලා ඇති. මම එතනට නෙවෙයි ඔබ ගේන්නේ. මේ දානය කියන දේ පරමාර්ථය කරා යන මාවතට. ඔබ හැමදාම දන් දීලා ඇති. විශේෂයෙන්ම අපේ මේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ඔබ සියලු දෙනාම දන් දෙන්න බොහොමත්ම කැමති පිරිසක්. මොකද අපි පරම්පරාවෙන් අපේ පුරුද්දක් හැටියට ඒ දේ ඇවිල්ලායි තියෙන්නේ. ඒ නිසා අපි දන් දෙනවා. හරිද? හැබැයි වෙලා තියෙන දේ තමයි ඔය උතුම් කටයුත්ත කුමක් අරඹයාද කියන එක නිසියාකාරයෙන් දැනුවත් කිරීමක් නැහැ. අන්න ඒ දැනුවත් කිරීම තමයි අද දවසේදී ඔබට සිද්ධ කරන්න හදන්නේ. දානය කියන කටයුත්ත අපි බොහොම සරලව දැන් විග්‍රහ කරගමු. අපි දන් දෙනවා. අපි දන් දෙන්නේ මොකද්ද? අපිට අයිති දෙයක්. මට අයිති දෙයක් තමයි මම දන් දෙන්නේ. උදාහරණයක් හැටියට අපි හිතමු හැමෝගෙම පහසුව තකා අපි ආහාර පාන දන් දෙනවා. මේ ආහාර පාන දන් දෙන්නේ කොහොමද? ඒ ආහාර පාන මට අයිතිව තියෙන්න ඕනේ. හරිද? ඒක භෞතික වශයෙන් මගේ වෙච්ච දෙයක් වෙන්න ඕනේ දන් දෙන්න. අනුන්ගේ දේවල් අපි දන් දීලා හරියන්නේ නැහැ. හරිද? අපේ දේ මගේ දේ මම දන් දෙනවා. එතකොට එතන අපි දන් දෙනකොට මොකද වෙන්නේ? මට පිරිවැයක් යම් කිසි ආකාරයකින් දරන්න වෙනවා. හරිද? ඒ පිරිවැය මං යම් වෙහෙසක් දරලා තමයි උපයගෙන තියෙන්නේ. එතකොට ඒ උපයගත්ත දේ තමයි මං දානයක් හැටියට දෙන්නේ. ඕකනේ දානය කියන්නේ. හරි. මෙහෙම කටයුත්තක් සිද්ධ කරයි කියලා ඉතින් මොකද්ද? මේකේ මොකද්ද තියෙන ආශ්චර්යය? මේක බොහොමත්ම ප්‍රබලයි. මේ කටයුත්තෙන් සිද්ධ කරන්නේ ඔබව ඔබේ භෞතික
දේවල් වලට භෞතිකය තුල ඔබට අයිති කියලා ඔබේ අයිතිය තහවුරු කරලා තියෙන දේවල් වලට තියෙන බැඳීම අත්හැරවන්න හුරු කිරීම. මේක තමයි දානය. මොකද්ද කරන්නේ? භෞතික වශයෙන් ඔබ අල්ලගෙන ඉන්න දේ. සරල වචනෙන් කියවනවා ඔබ අල්ලගෙන ඉන්න දේ අතහරින්න හුරු කරනවා. අල්ලගත්ත දේ අත්හරින්න. හරිද? එතකොට මේ දාණය නිතර සිද්ධ කරන පුද්ගලයාට මොකද වෙන්නේ? මේ ලෝභකම, තණ්හාව කියන දේ බොහෝමත්ම හොඳින් හිත ඇතුලෙන් ෂේ වෙලා යනවා. හරිද? එයාගේ හිත එන්න පිරිසිදු මට්ටමටපත් වෙනවා. එයා එන්න අත්හැරීම ප්‍රගුණ වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. අවසානයේදී ඕනෑම දෙයක් අත්හරින්න පුළුවන් වෙන කෙනෙක් හැටියට. පැහැදිලිද? එතකොට දානය කියන දේ දැන් මොකද්ද? දානය කියන්නේම නෙක්ඛම්මයට ඔබ පුරුදු කිරීම. මොකද්ද නෙක්ඛම්මය? නික්මීමට, අත්හැරීමට ඔබ හුරු කරනවා. හරිද? මේ තමයි දානය. එතකොට ඇයි අපි අත්හරින්නේ? මේ අත්හරින්න හුරු වෙන එක මොකටද? ඇයි මේ? මෙන්න මෙතනදී තමයි ඊගාව කාරණා. අත්හරින්නේ ඔබ කොයි විදිහටද? ඒක තමයි දැන් වැදගත්. අත්හරින්නේ ඔබ හිතෙන් අතහරිනවද? ඔබ හිත අතහරිනවද? හොඳට තීරණය කරන්න. ඔබ හිතෙන් අතහරිනවද? එහෙමත් නැත්නම් ඔබ හිත අතහරිනවද? ඇත්තම කාරණාව ඔබ මේ කටයුත්ත ආරම්භ කරගත්ත මුල් කාලෙදි සිද්ධ කරන්නේ ඔබ හිතෙන් අතහරිනවා. මේ හිතෙන් අතහරිනවයි කියන හුරුව තමයි යම් දවසකදී ඔබට හිත අතහරීම පිණිස හේතු වෙන්නේ, පසුබිම් වෙන්නේ, අත්දැකීම වෙන්නේ, පුරුද්ද වෙන්නේ. හරිද? අපිට අවශ්‍ය කරන්නේ හිත අතහරින්න. හිතෙන් අතහරින්න නෙවෙයි. හිතෙන් අතහැරීම කියලා කියන්නේ කරන්න බැරි දෙයක්. හිතෙන් කිසිවක් අතහරින්න බෑ. හිතෙන් අතහැරියා කියලා ඔබට හිතාගෙන ඉන්න පුළුවන්. හරිද? අමතක කරලා දාලා ඉන්න, ඈත් වෙලා ඉන්න, ඒ දේ ගැන හිතන්නේ නැතුව ඉන්න, ඔය වගේ දේවල් තමයි හිතෙන් අතහරිනවා කියලා කරන්න පුළුවන්. නමුත් හිත අතහරින තැනදී සමස්ත විශ්වයම අත්හැරෙනවා. මොකද මේ සියලුම විශ්වය ඔබේ හිතයි. සමස්තයම ඔබේ හිතයි. ඔබට ඔබේ හිත නැත්තම් ඔබ කියලා කෙනෙක් නැහැ. ඔබ කියලා කෙනෙක් නැත්තම් ඔබට අයිති කිසිවක් ඇත්තෙත් නැහැ. පැහැදිලි නේද? මෙන්න මේ නිසා මේ හිත අත්හැරීම උදෙසා තියෙන ප්‍රබලම දේ තමයි දානය. එතකොට ඔබ දන්නවා මේක දහමෙදි සඳහන් වෙන්නේ කොහොමද? සියලුම දානයන් අභිබවා ධර්ම දානය ජය ගන්නවා. දැන් මේ හින්දා මොනවද හැමෝම කරන්නේ? මේ කරන ටික කරගෙන යන්න මං කියවනේ ඒවා පාදක වෙනවා ඔබේ ඊගාව පියවර වෙනුවෙන්. ඒ හින්දා කරන මට්ටමේ කරන දේවල් නවත්තන්න එපා. ඒවත් කරන්න. හැබැයි ඊගාව පියවරට එන්න. හොඳද? හැමදාම මොන්ටිසෝරි ඉන්නේ නැහැනේ. අපි එන්න පියවරෙන් පියවර ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේ තමයි අධ්‍යාත්මය තුළ පුහුණු වීමුත්. ඒවා හැමදාම එක තැන නෙවෙයි. ඒක ඊගාව පියවර දක්වා එන්නේ. එතකොට ධර්ම දානය කියලා අද දවසේදී වෙන්නේ මොකද්ද? දහම් පොත් ටිකක් print කරනවා, බෙදා හරිනවා. දහම් පොත් print කරනවා, බෙදා හරිනවා. ඒ උදෙසා මොකද අයිත් කරගන්නේ? මේක කරන හින්දා මට මෙන්න මෙහෙම කල්ප ගානක් මෙන්න මේ වගේ දේවල් ලැබෙනවා, මේ වගේ දේවල් ලැබෙනවා, මේ වගේ දේවල්. ඔබ කරපු දානය එතන තියෙන ප්‍රයෝජනය මොකද්ද? දානය කියන්නේ අත්හැරීම හුරු කරා, හුරු කළා ඉවරලා ඔබ ආයිත් මොකද කරන්නේ? අල්ල ගන්නවා. මෙන්න මෙහෙමයි මේකෙන් මේක ලැබෙනවා, මේකෙන් මේක ලැබෙනවා කියලා. දැන් අත්හැරීම හුරු වුණාට වැඩක් තිබ්බද? ආයිත් අනිත් අතට ඊට ප්‍රතිවිරුද්ධ දේ සිද්ධ කරගෙනනේ. ඒක නෙවෙයි කලියුත්ත. හරිනේ? කලියුත්ත තමයි මේ ධර්ම දානය කියලා කියන්නේ. ධම්ම කියලා කියන්නේ චේතනාවට. හිතට එන අරමුණට. ඒක තමයි ධම්ම. එතකොට ධම්ම දානය කියලා කියන්නේ චේතනාව අත්හැරීම. චේතනාව අත්හැරීම කියන එකට කියන්නේ චේතෝ විමුක්ති. හරිද? චේතෝ විමුක්ති. චේතනාවෙන් අයින් වෙන එක. චේතනාවල් අයින් කරන එක. චේතනාව නැති තැන හිතක් කියලා එකක් තියෙනවද? චේතනාවල් සමුදායක් එකතු වෙලානේ අපි හිතක් කියලා දෙයක් හිතාගෙන ඉන්නේ. එතකොට චේතනාවම අහිමි වෙන්න ගත්තනම් සිතක් නිර්මාණය වෙනවද? නෑ.
ඔබ සියලු දෙනා බුද්ධිමත්ව මේ ගැන හිතන්න. නිකන් උඩින් පල්ලෙන් මේ දේ ගැන කල්පනා කරන්න එපා. බොහෝමත්ම ගැඹුරින් කල්පනා කරන්නයි කියලා මම ඔබට ආරාධනා කරනවා. හොඳට හිතන්න. සිතුවිල්ල නැති වෙච්ච තැන තවදුරටත් සිතක් නැහැ. ඔන්න ඔය නිසා තමයි සියලු දානයන් අභිභවා ධර්ම දානය උතුම් කියලා කිව්වේ. ඇයි? සිත අහිමි වුණා නම් ඔබට කර්මඵල දෙනවද? කර්මඵල දෙන්නේ කොහොමද? චේතනාව නේද කර්මය. එහෙනම් චේතනා නැත්තම් කර්ම තියනවද? කර්ම නැහැ. විඳින්න විඳවන්න දෙයක් නැත්තම් එතන තියෙන්නේ මොකද්ද? නිවීම. හරිද? එතන තියෙන්නේ නිවීම. හැමෝම දන්න වචන වලින් කියනවා නම් නිවන මෝක්ෂය මේද. හරිනේ. එතකොට ඔන්න ඔය උදෙසා තමයි දානය කියන කටයුත්ත සිද්ධ කරන්නේ. දැන් එන්නම් මම ඊගාව කියවරට. මම හිතනවා ඔය දක්වා කොටස ඔබට පැහැදිලි ඇති කියලා. යම් ආකාරයකින් මෙතන අපහැදිලි තැන් තිබ්බොත් ඔබට පුළුවන් කමෙන්ට් වල මේවා දාන්න. අනිවාර්යයෙන්ම මම කියවන්නම් මේ වැඩසටහනේදී යම් කිසි තැනක ඔබට අපහසුතාවයකට ලක් වෙනවා නම් ඒ වෙනුවෙන් නැවතත් ඔබට සරලව වැඩසටහනක් ඉදිරිපත් කරන්න. හරි. දෙවෙනි කාරණාව ශීලය. හරිද? ප්‍රධානම දේ සමාජයේ මොකද්ද තියෙන්නේ? අපි කරගෙන යන්නේ ශීලයේ හැටියට පන්සිල් රකින්නවා, අටසිල් රකින්නවා, එතනින් එහාට ගිහිල්ලා දසසිල් රකින්නවා. මේ ආකාරයෙන් ක්‍රමවේදයක් තමයි තියෙන්නේ ශීලය හැටියට. මේ ක්‍රම වැරදි නැහැ. නමුත් මේ ක්‍රම ඇයි තියෙන්නේ කියන එකයි වැදගත්. ඇයි මෙහෙම දෙයක් තියෙන්නේ? ඔහොම කරන්න ඇයි මෙහෙම කරන්නේ? සරල වෙමු. මහා පරිමාණයෙන් ලොකුවට ගැඹුරු දේවල් හිතන්න එපා. එහෙම හිතුවොත් එහෙම සත්‍ය වශයෙන්ම අධ්‍යාත්මය කියන විෂයට ඔබට එන්න බෑ. අධ්‍යාත්මය කියන්නේ උපරිම සරලකම. උපරිම සරලකම. එහෙම නැතුව කෙලවරක් නැති දැනුමවල් ගොඩක් එකට හිර කර ගැනීම නෙවෙයි. හරිද? පළවෙනියට දුන්නෙත් මොකද්ද? දාණය අත්හැරීම. එහෙනම් සියල්ල අතාරින්න ඕනේ. හරිද? එහෙම අත්හැරියා නම් මොකද්ද වෙන්නේ? සරල වීම තමයි වෙන්නේ. එහෙනම් දෙවෙනියට ශීලය කියන කටයුත්ත තියෙනවා. ශීලය කියලා කියන්නේ ඔබට පහසු වචනකින් තේරුම් ගන්න ලය සිහිල් වීම. ඔන්න මම දුන්න සරල වචනය. ලය සිහිල් වීම. ඒ කියන්නේ මොකද්ද? හිත ගිනි ගන්න එකෙන් බේරිලා ඉන්න ක්‍රමයක්. හරිද? කොච්චරවත් වෙන්නේ ඒකනේ. හිත ගිනි ගන්නවා. ගිනි ජාලාවක ඉන්නේ. මේ ගිනි ජාලාවෙන් බේරෙන්න තමයි ශීලය තියෙන්නේ. කොහොමද හිත ගිනි ගන්නෙ? රාග, දේශ, මෝහ මේ තුන් ආකාරයෙන් තමයි හිත ගිනි ගන්න. හරිද? මේකෙන් බේරිලා ඉන්න තමයි ශීලය පාවිච්චි කරන්නේ. ඒක නේද කරන්නේ? පන්සිල් වලින්, අටසිල් වලින්, දසසිල් වලින්. ඒ වෙනුවෙන් නේද ඒක තියෙන්නේ? වාරණ දානවා, නියෝග දාලා අපිව බලහත්කාරයෙන් ඒකෙන් වෙන් කරනවා. ඒකනේ කරන්නේ ඒකෙන්. හරි. බලහත්කාරයෙන් කියලා කිව්වට කවුරුත් අමනාප වෙන්න එපා. එතන තියෙන්නේ ඇත්තටම වාරණයක් පැනවීමක්. හරිද? එතකොට ඒක කරොත් එහෙම මෙන්න මේ ආකාරයෙන් මේක අපි නොකර හිටියොත් එහෙම මේ ආකාරයෙන් පවක් වෙනවා මෙහෙමයි කියලා ඒක වාරණයක් තමයි. හරි? හැබැයි ඔය වාරණේ නිසා සිද්ධ වෙලා තියනවද ශීලය හරි විදිහට වෙලා තියනවද? මේ ඉන්න බහුතරයක් දෙනා බුදුපහන තියනවා. පන්සිල් ටික ගන්නවා. පොයකට පන්සලකට ගිහිල්ලා සිල් ගන්නවා. එතනදී අටසිල් සමාදම් වෙනවා. නමුත් ඔබ ගිනි ගන්න එක නැවතිලා තියනවද? ඔබේ ලය සිහිල්ද? ලය සිහිල්ද? ඉතින් ඔය ටික කරා නම් ලය සිහිල් වෙන්න එපා. ඔබ ගිනි ගන්න නැතුව ඉන්න එපා. රාග, දේශ, මෝහ මේ තුنين ඔබ පිච්චෙනවනේ. ඈ දැන් කෙනෙක්ට කියන්න පුළුවන් නෑ අපි රාග නෑ අපි එහෙම මේ දේවල් නෑ. රාගය කියලා කියන දේ සරල වචනය තමයි ආශාව. හරිද? ඔබ ආශාවල් නැතුවද ඉන්නේ? හරිද? ද්වේෂය කියලා කියන්නේ තමුන්ගේ ආශාවට ප්‍රතිවිරුද්ධ කටයුත්තට විරුද්ධ වීම. තමුන් යම්කිසි ආශාවක් තියනවා නම් තමුන්ට ඉෂ්ට සිද්ධ කරගන්න ඒකට ප්‍රතිවිරුද්ධ හැඟීම. ඒ කියන්නේ ඒක ඉෂ්ට සිද්ධ කරගන්න නැති වෙද්දී තමුන්ගේ හිතට එන දෙවනි චේතනාව තමයි ද්වේෂය කියන්නේ. ඒ කියලා කියන්නේ හැමෝම කියලා කියන විදිහට කිව්වොත් වෛරී චේතනාව. වෛරය කියලා කියන්නේ ඒක තමයි. තමුන්ගේ කැමැත්ත ඉෂ්ට කර ගැනීමට සිද්ධ වෙන විරුද්ධවාදී දෙයට විරුද්ධ වීම. හරි? මෝහ කියලා කියන්නේ මොකද්ද? මෝහ කියලා කියන්නේ ගොඩක් දෙනෙක් කිව්වහම කියන්නේ අවිද්‍යාව කියලා. නෑ මෝහ කියලා කියන්නේ මනිනවයි කියන එක. හරිද? මිම්ම කියන එක. මිමි හදා ගන්නවා. හරිද?
රාගය සහ ද්වේෂය අතර වෙනස තීරණය කරන්නේ ඔබේ මෝහය. මේක හොඳයි මේක නරකයි. මේකට තමයි ආස මේකට ආස නැහැ. හරිද? මෙන්න මේකට තමයි මෝහය කියලා කියන්නේ. මේ රාග දේශ කියන කාරණා දෙක එහාටයි මෙහාටයි දෝලණය කර කර තියන් ඉන්න එක තමයි මෝහය. එතකොට මෙන්න මේ කාරණා තුන තමයි ඔබව ජීවිතේ කෙලවරක් නැතුව දුකටපත් කරන්නේ. ඔබව පුච්චන්නේ. එතකොට මේ පිච්චීමෙන් ආරක්ෂා වෙන්න තියෙන පලිහ තමයි ශීලය. හරිද? එතකොට මොකක්ද එහෙනම් ශීලය? ඔබ ආරක්ෂා වෙලා නැහැනේ මෙච්චර කාලයක් ඔය කියන කොටස කරාට. හරිද? එහෙනම් ආරක්ෂා වෙන්න සත්‍ය වශයෙන් ඉදිරිපත් කරපු ශීලය තමයි ඉන්ද්‍රිය සංවර ශීලය. මේක තමයි දේශනාවල තියෙන සත්‍ය ශීලය. හරිද? ඉන්ද්‍රිය සංවර ශීලය කියලා කියන්නේ ඔබේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස මේ කියන ඉන්ද්‍රියන් 6 ආයතන බවට පත් කරගන්න නැතුව තබා ගන්න ශීලය. මොකක්ද ආයතන කියලා කියන්නේ? ආයතනයක් කියන්නේ යම් කිසි ක්‍රියාවලියක් නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ කරන තැන. මොනවාද එහෙනම් ඇහැ කන නාසය උපයෝගී කරගෙන නිෂ්පාදනය කරන්නේ? මම අර කලින් කියපු කාරණා තුන. රාග, දේශ, මෝහ මේ තුන නෙවෙයිද ඔබ ඇහැ කන නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන නිෂ්පාදනය කරන්නේ? ඔබ නිෂ්පාදනය කරන්නේ නැද්ද මේ කොටස? හොඳින් කල්පනා කරන්න. මේ සියලු දෙනාගෙම මේ සියලුම ඉන්ද්‍රියන් සකස් වෙලා තියෙන්නම මේ කියන අරමුණු නිෂ්පාදනය කරන්න. එහෙනම් මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන 6 ආයතන වලින් නිදහස් කිරීම තමයි ශීලයෙන් කරන්නේ. පැහැදිලිද? එතකොට කොහොමද ඒ දේ කරන්නේ? හරිද? ඕකනේ අවශ්‍ය වෙන්නේ. ඔන්න දැන් කටයුත්ත කිව්වා මොකද්ද ශීලය කියන්නේ කියලා. ශීලය කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන දේවල් වලට රාග දේශ මෝහ කියන අරමුණු සකස් කරගන්න ඉඩ නොදීම. එහෙනම් ඊගාවට අවශ්‍ය වෙන්නේ කොහොමද එහෙම කරන්නේ? පැහැදිලිනේ? කොහොමද එහෙම කරන්නේ? එහෙම කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. ඔබ හුරු වෙලා තියෙන ක්‍රමයට පරිබාහිර ක්‍රමවේදයක් සිද්ධ කරන්න වෙනවා මේ වෙනුවෙන්. මොකක්ද ඒ? ඇහැනම්. ඇහැ මූලික කරගෙනම කතා කරමු. ඇහැ මූලික කරගත්තොත් ඔබට රූපයක් පේනවා. හරිද? ඇහෙන් කරන්නේ රූප පෙනීමට සලස්වනවානේ ඔබට. හරි. රූපයක් පේනවා. පේන රූපේ ඔබ හුරු වෙලා ඉන්නේ කොහොමද? අතීතයෙන් මතක අරගෙන ඒකට අදාළ කාමයන් නිර්මාණය කරන්න. හරිද? ඕකට තමයි කියන්නේ පටිච්ච සමුප්පාදය. කොහොමද? පටි ඉච්ඡ සමුප්පාදය. ඒ කියලා කියන්නේ බැඳිලා ඉන්නවා. සං කියලා කියන්නේ රාග දේශ මෝහ නිර්මාණය කරන්න. උත්පාදනය කරන්න. හරිද? එතකොට නිෂ්පාදන ක්‍රියාවලියක් කියන එක තේරුණානේ. පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය. හරිනේ? එතකොට ඕක තමයි උතන වෙන්නේ. එතකොට ඇහැ කන නාසය උපයෝගී කරගෙන ඔබ මොකද කරන්නේ? අතීතයේ තියෙන රාග, දේශ, මෝහ කියන චේතනා තමයි ඔබ හුරු වෙලා ඉන්නේ කොහොමත් මේ සංසාර ගමන යන්නේ. ඒ නිසා එතකොට ඔබ ඒ දේවල් මේ දක්ෂින දෙයට ගලපනවා. ආදේශ කළා ඉවරලා ඊට අනුව නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඒ කියන්නේ කොහොමද? ඔබ දකින්න රූපේ අනේ ලස්සනයි. හරි ෂෝක්. හරිද? එතකොට සුදුයි, කළුයි, දුඹුරුයි, උසයි, මහතයි. හරිද? සිව්මැලි. හරිද? ඔන්න ඔය විදිහට ඔබ මේ හැපාවිච්චි කරලා ඉවර වෙලා දේවල් ගොඩක් නිෂ්පාදනය කරනවා. චේතනාවල් රාශියක් නිෂ්පාදනය කරනවා රාග දේශ මෝහ. හරි? ඔන්න ඔය කටයුත්තෙන් නිදහස් වෙන්න කියන එක තමයි ශීලයෙන් කියන්නේ. ලය සිහිල් වෙන්නේ එකෙන් නිදහස් වුණොත්. කොහොමද නිදහස් වෙන්නේ? ඇහැට ඔබ රූපයක් දකිනවා. අපි හිතමු බොහොම ප්‍රිය වාහනයක් දකිනවා. ඔබ සියලු දෙනාම ආස කරන જાතිය වාහනයක් දකිනවා. එතකොට සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ දේ මොකද්ද? මේක මොකද්ද? මේක BYD. මේක Benz එකක්. මේ අහවල් වර්ගයේ. මේක අම්මා රතු පාටයි හරි ෂෝක්. ඔය විදියට එනවනේ. 1000ක් જાති. ඒ දේවල් වලට යන්න එපා. හේතුව ඒ දේවල් ඔබ විසිනුයි නිර්මාණය කරන්නේ. ඒ වෙනුවට ඔබට මොකද්ද තියෙන්නේ? ඇහැට අයිති කාර්ය විතරක් කරන්න. මොකද්ද? යමක් දැක්කනම් දැක්කයි කියන තැනින් නතර වෙන්න. පැහැදිලිද? යමක් දැක්කනම් දැක්කයි කියලා නතර වෙන්න. එතනින් එහාට ඒක ගැන හොයන්න යන්න එපා. අලුතෙන් ඩීටේල්ස් ගන්න එපා. හරිද? කනට ශබ්දයක් ඇහුණා නම්
මේ අහවලාගේ ශබ්දේ මේ බල්ලෙක් උඩු බිරුවා මේ ඇවිල්ලා පූසෙක් කෑ ගැහුවා මේ ඇවිල්ලා මේ මොනරෙක් කෑ ගැහුවා එහෙමත් නැත්නම් මේ ඇවිල්ලා අර අහවල් ගෑනු ළමයා ගහන්න අහවල් ගායිකාව ගහන්න අවශ්‍ය නැහැ. අපිට ඇහුණා නම් ඇහිච්ච දේ ඇහුණා. එතනින් නතර වෙන්න. හරිද? මේ විදිහටම ඔබේ නාසයට ගඳක් සුවඳක් දැනෙනවා නම් හරිද? මේක පිච්චමල් සුවඳ මේක අහවල් පර්ෆියුම් එක එහෙමත් නැත්නම් මේ ඇවිල්ලා අහවල් කැම ටික ලිපේ තිබ්බාම එන සුවඳ අවශ්‍ය නැහැ. හරිද? ඔබේ නාසයට ගඳ සුවඳක් දැනුණා නම් මොකක්ද ඔබට උනේ? දැනුණා. හරිද? ඔබට දැනුණා. ඔබේ තර්කයක් ගොඩ නැගීමක් තමයි ඒක ගඳක්ද සුවඳක්ද කියලා වෙන් කරන්නේ. හරිද? ඒ නිසා දැනුණා. ඔබට ගඳ සුවඳක් ආවනම් දැනුණා. එතනින් ඒක අතහරින්න. ඒක හොයා බලන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට ඔබේ දිවට රසයක් දැනුණා. හරිද? මේක තිත්තයි මේක ඇඹුල් අර මෙන්න මෙහෙමයි කියලා මහා පරිමාණයෙන් සිතුවිලි ජාලාවක් ගොඩනගන්න එපා. ඒ වෙනුවට ඔබට දැනුණා. එච්චර. ඔබ ඒක එතනින් ඉවර කරන්න. මේ විදිහටම ශරීරයේ ස්පර්ශයක් දැනුනොත් දැන් රස්නේ දැන් සීතලයි මොනවාද බොහොම සියුමැලි ස්පර්ශයක් දැනුනේ නැත්තම් මේක මේ ගොරෝසුයි ඔය විදිහට හිතන්න යන්න එපා. දැනුණා එතනින් ඉවර කරන්න. හරිද? ඊට පස්සේ ප්‍රධානම දේ ඇවිල්ලා මනස. අවසාන වශයෙන් මනසට යම් කිසි ආකාරයකින් අපිට එන්නේ මොනවාද? අපිට එන්නේ දෙකයි. මරණය දක්වාම ජීවිතය ආරම්භ වෙච්ච තැන ඉඳලා මරණය දක්වාම අපිට එන්නේ කාරණා දෙකයි. එකක් අතීතය, එකක් අනාගතය. අතීතය ගැන මොනවද එන්නේ? හැමතිස්සෙම මතක් කරනවා. ඒ කියන්නේ කල්පනා කරනවා. හරිද? අනාගතය ගැන කල්පනා කරනවා නෙවෙයි. අනාගතය ගැන කරන්නේ මොනවද? පරිකල්පන, නිර්මාණ කරනවා. හරිද? මොකද අනාගතය කියන එක නැහැනේ. තාම ඇවිල්ලා. එතකොට දැක්කර ඇති අනාගතයක් කල්පනා කරන්න බෑනේ. මොකද්ද කරන්නේ? පරිකල්පනය කරනවා. හරිද? හිතින් මවා ගන්නවා. මේ දෙක තමයි කරන්නේ. එතකොට මේ දෙකම ඔබට කොයි ආකාරයෙන් දෙන්නේ? හිතට එනවා අරමුණක් විදියට. හරිද? ආපු ගමන් මොකද කරන්නේ? ඔබට කල්පනාවක් කියලා සිහි කරන්න පුළුවන් කල්පනා වුණා. මේ විදිහට සිද්ධ කරනවා නම් ඔබට පැහැදිලි ඇති ඔබට රාග දේශ මෝහ කියන මේ කෙලෙස් මූලයන් තුන නිර්මාණය වෙනවද? හොඳට කල්පනා කරන්න. හරිනේ? හොඳට කල්පනා කරන්න. මේ කියන ඉන්ද්‍රිය සංවර ශීලය තුල ඔබට රාග දේශ මෝහ නිර්මාණය වෙනවද? කිසිසේත්ම නැහැ. ඔබට පහළ වෙන සිතුවිල්ල ක්‍රියාසිතුවිල්ලකින් අවසන් වෙනවා. හරිද? හරි. මා හිතනවා පැහැදිලි කියලා. දැන් මූලික කාරණා මොකක්ද කිව්වේ? අපිට අවශ්‍යයි ශීලය. කුමක් සඳහාද ශීලය අවශ්‍ය වෙන්නේ? ඔබේ ලය සිහිල් කරගන්න. ඇයි ලය සිහිල් කරගන්නේ? නිතරම ඉන්නේ හිත ගිනි අරන්. කොහොමද ගිනි අරන් තියෙන්නේ? රාග දේශ මෝහ නිසා. මොනවාද රාග දේශ මෝහ? හිත හැමතිස්සම අවුලන කරුණු මොනවාද? ඔබ ආස කරන දේවල්, ඔබ වෛර කරන දේවල්, ඒව අතර ඔබේ මැනීම්. මේ දේවල්නේ. මේවට තමයි ප්‍රශ්න කියන්නේ. හරිද? එතකොට මේක තමයි ඔබ අවුලන්නේ. හරිද? ඔබ ගිනි තියන්නේ. එතකොට ඒ ගින්න නිවීම ශීලයට බාරයි. එතකොට ශීලය කොහොමද ක්‍රියාත්මක කරන්නේ? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන දේවල් ඉන්ද්‍රියන් 6 මූලික වෙලා තමයි මේ රාග දේශ මොහ කියන දේවල් නිර්මාණය කරලා දෙන්නේ. එතකොට ඒ ඉන්ද්‍රියන් ටික මේ විදිහට නිෂ්පාදන කටයුත්තකට දායක කරන්නේ නැතුව තිබ්බහම මොකද වෙන්නේ? රාග දේශ මොහ නැති වෙලා යනවා. හිස් වෙලා යනවා. හරිනේ? එහෙම හිස් වෙලා යනවා නම් මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් පළවෙනියටම ඔබ අත්හරින්න පුරුදු වෙලා ඉන්නවා. අත්හැරීම කියන කාරණාව තේරුම් ගත්තා. දානය තුලින් කුමක්ද කරන්න යන්නේ කියලා. දෙවෙනියට මොකද කරේ? ශීලය. ශීලය කියන කටයුත්ත දෙවෙනියට තිබ්බේයි පළවෙනියට අත්හැරීම උහුරු කරේයි. දෙවෙනියට අත්හරින්නේ මොනවද? රාග දේශ මෝහ හින්දා. ආයතන වලට ගන්න මේ රාග දේශ මෝහ අරමුණු තමයි අත්හරින්න පටන් ගන්න. හරිද? හරි. එහෙනම් මම හිතනවා පැහැදිලි කියලා කොයි විදිහටද මේ රාග දේශ මෝහ එන්නේ නැතුව සකස් කරගන්නේ කියලා අපේ මේ කන නාසය දිව ශරීරයේ මනස කියලා ගොඩනගාගත්ත මම කියන කෙනාව. මම කියන කෙනාව රාග දේශ මෝහ වලින් ආරක්ෂා කරගන්න ඕන මම කිව්වා මූලික කාරණා දෙකක්.
තුන්වෙනි කාරණාව දාන, ශීල, භාවනා. අවසානයේ තමයි භාවනාව තියෙන්නේ. හරිද? හොඳයි. මොකද්ද භාවනාව? හරිද? අද සමාජය දැන් විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍යයන් වල ඊට පස්සේ ඇත්තටම මේ විශේෂයෙන්ම YouTube එකේම ගොඩක් channel වල අද භාවනාව කියන එකට පුදුමාකාර විදිහට තියෙනවානේ. කෙලවරක් නැතුව වැඩසටහන් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් හැමෝම කරන්නේ භාවනා ක්‍රමයක් අහගන්නවා. ඒ ක්‍රමයට අනුව තමුන්ගේ කටයුතු කරගෙන යනවා. හරිද? එතකොට අරමුණක් තියෙනවා. මේකේ අවසානයේදී එක්කෙනෙක් හිතන් ඉන්න පුළුවන් ධානය වලටපත් වෙනවා, තව කෙනෙක් නිවනටපත් වෙනවා, තව කෙනෙක් වෙනත් අධිමානසික හැකියාවල් ගොඩනග ගන්න මේ දේවල් සිද්ධ කරනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් මේ තවත් කොට්ටාශ ඉන්නවා දෙවියන් සමග එක් වෙන්න මේ දේවල් සිද්ධ කරනවා. මෙහෙම තියෙනවා. හැබැයි ඔබ කවුරුත් හොයලා බැලුවද මොකක්ද මේ භාවනාව කියන්නේ? ඇයි භාවනා කරන්නේ? මේ කියන දේ මොකද්ද? භාවනා කරනවා කියන්නේ. අන්න එතන තමයි වැදගත්. එතකොට මේ භාවනාව කියලා කියන්නේ මම ඔබට කියපු කලින් ක්‍රම දෙක. හරිද? ඒ කියන්නේ අත්හැරීම සහ ඉන්ද්‍රිය සංවරභාවය. ඉන්ද්‍රියන් සංවර කිරීම කියන මේ කරුණු දෙකම එකවර මේ කාරණා දෙකම එකවර බොහොම වැඩි ආයාසයක් නොයොදා. හරිද? අනවශ්‍ය ආයාසයක් යොදවන්නේ නැතුව බොහොම සාර්ථකව සිද්ධ කරන ක්‍රමවේදයක් තමයි භාවනාව. පැහැදිලිද? අත්හැරීම සහ ලයසීල් කිරීම කියන ක්‍රම දෙකම එකවර කරගන්න. එතකොට භාවනා කරද්දී අපි හැමෝම දන්නවා බොහොම පහසු ක්‍රම කියලා දෙන්නේ බොහොම වාඩි වෙලා ඕනම තැනකදී වාඩි වෙලා S2 වහගෙන මේ විදිහට තමයි කරගෙන යන්න කියන්නේ. ඔව් ඒ ක්‍රමය හරි. මොකද ඒව ඇවිල්ලා උපක්‍රම. හරිද? වාඩි වෙලා ඉන්න එක හෝ හිටගෙන ඉන්න එක හෝ සක්මන් කරමින් සිද්ධ කිරීම මේවට කියන්නේ උපක්‍රම. හරිද? කුමක් සඳහාද? අත්හැරීම සහ ලයසීල් කිරීම එකවර කිරීමට උපක්‍රම. පැහැදිලිද? මොකද S2 තමයි අපිට බහුතරයක්ම රූප පේන්නේ, වැඩිම අරමුණු ගන්නාවක් ඉදිරිපත් වෙන්නේ. එතකොට කනෙන් තමයි වැඩිම ශබ්දයක් අහන්නේ. ඒ විදිහට කාරණා සිද්ධ වෙන්නේ. ඔබේ S2 වහගත්ත ගමන් බලන්න ඔබට එන අරමුණු කොච්චර ප්‍රමාණයක් අඩු වෙනවද? සෑහෙන ලොකු ප්‍රමාණයක් අඩු වෙනවා. අන්න ඒක තමයි භාවනාවෙන් සිද්ධ කරන්නේ. එතකොට භාවනාවල ඔබ අහලා තියෙනවා සමත භාවනා කියලා තියෙනවා, විපස්සනා භාවනා කියලා තියෙනවා, මේ විදර්ශනා භාවනා කියලා තියෙනවා. මේ වගේ දෙපැත්තක් පෙන්වලා දීලා දෙනවා. මේ ක්‍රමයේ ඔය කියන දෙපැත්තම කොහොම කරත් භාවනාව එකයි. කරගෙන යන ක්‍රමවේදයේ උඩදී තමයි මේ කාරණා දෙක දෙපැත්තකට බෙදෙන්නේ. හරිද? හරි. එහෙනම් අපි පහසුවෙන් කල්පනා කරලා බලමු අර පළවෙනි ක්‍රම දෙක. අත්හැරීම සහ ශීලය කොහොමද භාවනාව තුළ ගොඩනගන්නේ කියලා. පළමුවෙන්ම ඔබට කරන්න තියෙන්නේ බොහොම පහසුවෙන් භාවනාවක් කරනකොට මේ ශරීරය, ඒ කියන්නේ අපේ මේ ඉහළ ශරීරය, හිස, කොන්ද හරියට කෙලින් තියෙන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. මොකද ඔබේ සුෂුම්නාව මූලික වෙලා තමයි මේ ශක්ති ටික හරි විදියට ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඔබේ චක්‍රයෙන් චක්‍රයට බලය ගෙන යන්න නම් මේ සුෂුම්නාව කෙලින් තියෙන එක බොහෝමත්ම වැදගත්. අනිත් එක ඔබේ සුෂුම්නාව කෙලින් හොඳට තියාගෙන හිටියොත්, ඔළුව කෙලින් තියාගෙන හිටියොත් තමයි ඔබ ගන්න හුස්ම ටික ප්‍රාණය, මේකට ප්‍රාණ කියලා කියන්නේ. ගන්න හුස්ම ටික හරි විදියට ඔබේ අභ්‍යන්තරයට ගිහිල්ලා චක්‍ර බලවත් කරන්න අවශ්‍ය කරන ශක්තිය දෙන්නේ. පැහැදිලිද? එතකොට භාවනාව කරන විදිය තමයි මූලික වශයෙන් මුල් කාලයේදී බොහොම සද්දබද්ද තියෙන පරිසර තෝරගන්න එපා. පහු කාලයේදී ඔබට පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ වුණත් භාවනා කරන්න පුළුවන්. හරිද? තන අදාළ වෙන්නෙම නැහැ කාලයක් ගියාට පස්සේ. මොකද ඒ වෙනකොට ඔබේ අත්හැරීම සහ ශීලයේ උපරිමයි. එතකොට ඔබට අදාළ වෙන්නේ ස්ථානය. මෙන්න මේ ආකාරයට බොහොම සංසුන් ස්ථානයක් තෝරගන්න. හිර වෙලා ඉන්න තැන් එපා. මේ කාමරවල දොර ජනෙල් වහගෙන ඔය විදිහට එපා. බොහොම සැහැල්ලුවෙන් පරිසරයට ඔබ සම්බන්ධ වෙලා මේ කටයුත්ත කරන්න. එතකොට බොහොම පහසුයි. මොකද්ද කරන්න තියෙන්නේ? බොහොම හොඳට පහසු ඉරියව්වක ඉන්න.
පద్මාසනයෙන් ඉන්න ඕනේද එහෙම නැත්නම් වෙනත් ආසන භාවිතා කරන්න ඕනේද අවශ්‍ය නැහැ. පුටුවක් තියෙනවා නම් බොහොම පොඩි පුටුවක කෙලින් ඉන්න, කකුල් දෙක කෙලින් තියාගන්න, කකුල් උඩ අත් තියාගන්න, පහසු ඉරියව්වක් අනුගමනය කරන්න. යම් ආසනවල ඉන්න පුළුවන් අය ඒ ආසනේ ඉන්න. ඒකේ ගැටලුවක් නැහැ. හරි? ඉඳලා ඉවර වෙලා ඔබ ඇස් දෙක වහගන්න. වහගෙන බොහොමත් හොඳින් ඔබට පුළුවන් එක්ක ඔබට හුරු වෙලා තියෙනවා නම් ඔබේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න. ඔබට ඒක අරමුණ විදියට ගන්න පුළුවන්. ඒ කියන්නේ මොනවාද? කොයිම වෙලාවකත් ආශ්වාස කරද්දී ආශ්වාස, ප්‍රාශ්වාස කරද්දී ප්‍රාශ්වාස මේ විදියට හිතන්න එපා. පළවෙනි කාලෙදි හුරු වෙන්න එහෙම හිතුවට කමක් නැහැ. හුස්ම ඉහළට, හුස්ම පහළට ඒ විදියට හිතුවට කමක් නැහැ. හැබැයි ඔබ හුරු වෙන්න සම්පූර්ණයෙන් නිහඬ වෙන්න. හොඳ නිහඬ වෙලා ඔබ නිරීක්ෂකයෙක් පමණක් වෙන්න. මොනවද නිරීක්ෂණය කරන්න තියෙන්නේ? මෙතන වෙන සිද්ධිය. මොකද ඔබ ආශ්වාසය කිව්වහමද මෙතන හුස්ම වැටෙන්නේ? ප්‍රාශ්වාසය කිව්වහමද හුස්ම පහත වැටෙන්නේ නැහැ. මේක කොහොමද සිද්ධ වෙනවනේ? එහෙනම් ඒ සිද්ධ වෙන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම පමණක් සිද්ධ කරන්න. ඇස් දෙක වහගන්න. හොඳින් සිද්ධ වෙන සිද්ධියට විතරක් හිත යොමු කරන්න. ඕක තමයි අරමුණ. හරිද? එක් අරමුණක සිත රඳව ගන්න අවශ්‍යයි අපිට භාවනාව සිද්ධ කරන්න. මොකද අපි දැන් භාවනාව කියන කටයුත්තටයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔය එකක්. එහෙම නැත්නම් ඔබට බොහොමත්ම පස්සේ ඔබේ බඩට හිත යොමු කරන්න. යොමු කළා බඩ පිම්බෙන එකයි හැකිලෙන එකයි දිහා බොහොම හොඳින් මනසින් බලාගෙන ඉන්න. පිම්බෙද්දි පිම්බෙනවා කියන එක, හැකිලෙද්දි හැකිලෙනවා කියන එක. එහෙම නැත්නම් හුස්ම ගද්දි හුස්ම ඉහළට, හුස්ම පහළට මේක හිතින් දකින්න. දකින්නයි කියලා රූපයක් හැටියට දකින්න නෙවෙයි කියන්නේ. ඒ වෙන ක්‍රියාවලියේදී හිත එතන තියෙන්න ඕනේ. එහෙම කරාම ඔය විදිහට ඔබ කරගෙන යනවා නම් හරිද? ඔය විදිහට ඔබ කරගෙන යනවා නම් මොකද වෙන්නේ? ඔබට ඔය විදිහට ඉන්න බෑ දිගටම ඔය අරමුණේ. ඒක තමයි හිතේ ස්වභාවය. මොකද හිතට එක අරමුණක ඉන්න බෑ. හිතේ ස්වභාවය තමයි විවිධ අරමුණු අවශ්‍යයි. මොකද හිත හුරු වෙලා තියෙන්නම සංසාර ගමන ගෙනියන්න. ඒකට රාග, දේශ, මෝහ කියන අරමුණු නිතරම ඔබට ලබා දෙන්න ඕනේ. එහෙම ලබා දෙන්න නම් හිත එක අරමුණක තිබිලා බෑ. හිත විවිධ අරමුණු වලට යන්න ඕනේ. හිත විවිධ අරමුණු වලට යන්නේ නැතුව අපි මෙහෙම එක අරමුණක තියන් ඉන්නකොට ඔන්න ඔබට විවිධ අරමුණු දෙන්න පටන් ගන්නවා. එක පාටම අහල පහලකින් ශබ්දයක් ඇහෙනවා. බල්ලෙක් කෑ ගහනවා වෙන්න පුළුවන්, පූසෙක් කෑ ගහනවා වෙන්න පුළුවන්, මොනවා හරි. අන්න ඔබ පළවෙනියට හුරු කරගත්ත දෙයට එන්න. මොකද්ද? ශීලයේදී ඔබ හුරු කරගත්තා. ඇහිච්ච දේ ඇහිච්ච තැනින් නතර කරන්න. මතකයිනේ? ඔබට ශබ්දයක් ඇහුණා නම් ඇහුණයි කියන එක සිහි කරා නැවතත් හුස්ම ඉහළ පහළ යන විදිය බලන්න. කොහොම ඉන්නකොට මදුරුවෙක් විදින්න පුළුවන්, මැස්සෙක් ඇවිල්ලා වහන්න පුළුවන්, ඔය වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ අවස්ථාවේදී සිද්ධ වෙන කාරණාව වේදනාවක් නේ. එහෙම නැත්තම් දැනෙනවා. හරිද? ඔබ කලින් හුරු වෙච්ච විදිහටම දැනෙනවා නම් දැනිච්ච දේ දැනිච්ච තැනින් ඉවර කරන්න. දැනෙනවා කියලා සිහි කරා ආයිත් ඔබේ අරමුණට ආව හුස්ම ඉහළ පහළව පිම්බීම හැකිලිම. මේ විදිහට කරගෙන යනකොට ඔබට අනිකුත් ඉන්ද්‍රියන්ට, ඒ කියන්නේ නාසය, දිව, ඒ දේවල් වලට අරමුණු වෙන්න පුළුවන්. එතකොටත් අර ශීලයේ කියන දේදි හුරු කරපු කොටසම ඒ තැනදිත් සිද්ධ කරන්න නැවතත් ඊට පස්සේ ඔබේ අරමුණට වෙන්න. මෙහෙම යනකොට ඔබේ හිතට, මනසට විවිධාකාර අරමුණු වෙනවා. එක එක ඒවා මතක් වෙනවා, කල්පනාවල් එනවා, මෙහෙම දේවල්. ඇයි ඒ? ඔබ හුරු වෙලා තිබ්බ ක්‍රමය. හරිද? ඒ ක්‍රමය හුරු වෙලා තිබ්බ හින්දා ඒ විදිහට තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. එහෙම ආපු ගමන් ඔබ අර ශීලයේදී හුරු කරපු දේ එතනදී කරන්න. පැහැදිලිද? ශීලයේදී හුරු කරපු දේ එතනදී කරන්න. ඒ කියන්නේ මනසට අරමුණක් ආවා නම් මොකද කරන්නේ? මතක් වුණා කියලා හිතන්න. එහෙම නැත්නම් කල්පනාවක් කියලා හිතන්න. ඒක අතහරින්න. නැවතත් ඔබේ වැඩේට ඔබ බහින්න. මොකද්ද ඔබේ වැඩේ? භාවනා කරන එක. භාවනා කරනවා කියන්නේ එක් අරමුණක සිත පවත්වාගෙන යෑම කියන එක. හරිනේ? එතකොට ඒ එක් අරමුණකට සිත ගෙනල්ලා තියෙන එකට ඔබ නැවතත් එන්න කොහොමද? හුස්ම ඉහළ පහළ වැටෙන දේ දිහා බලා ගන්න. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම දිහා බලා ගන්න. මේ විදිහට ඔබ කරගෙන යනවා නම් ඔබට එන්නෙම බාධක තමයි. හරිද? මෙහෙම කරගෙන යද්දි හිතන්න එපා කොයිම වෙලාවකත් ඔබට හරි සුන්දර වෙයි කියලා. මුල් කාලීනව පළවෙනියට ඔබේ ආරම්භය තුල තියෙන්නම බාධක. මේ බාධක වෙලදී විශේෂයෙන් වෙනවා ශරීරයේ කසන ගතිය එනවා, දාඩිය වැක්කිරෙන වෙනවා, ශරීරයේ උෂ්ණත්ව ගතියවල් තේරෙන්න පටන් ගන්නවා. මෙහෙම විවිධාකාර විදිහට අරමුණු ඇවිල්ලා ඔබ එක අරමුණක ඉන්න එකට ඉඩ දෙන්නේ නැහැ. එහෙම ඉඩ දෙන්නේ නැතකොට ඔබට එන සියලු බාධක දිහා ඔබ බලන්න පුරුදු වෙන්න. ඒ තමයි මායя. හරිද? වෙන කොහෙවත් අමුතු විදිහට රූපමවාගත්ත කෙනෙක් නෙවෙයි. මේ තමයි මායя.
හරිද? ඔබට වේදනාවක් එක්කමත් දැනෙනවා නම් ඒ තමයි මායя. හරිද? එහෙනම් ඔබ මායයට විරුද්ධ වෙන්න ඕනේ. කොහොමද මායයට විරුද්ධ වෙන්නේ? ඒ අරමුණ ඒ වෙලාවෙදිම දැකලා ඉවර කරන්න. හරිද? ඔබේ ශරීරයේ උෂ්ණත්වයක් දැනෙනවා නම්, හොඳටම දාඩිය දැනෙනවා නම්, අපහසුයි නම්, හරි ලොකු රසණයක් තේරෙනවා නම් හිතා ගන්න. උෂ්ණයි කියලා හිතාගත්තා ආයිත් ඔබට දැනෙච්ච දේ. එහෙම නැත්නම් දැනෙනවා කියලා හිතන්න. දැනෙච්ච දේ හිතුවා ඉක්මනට ආයිත් ඔබේ අරමුණට ආවා. මේ ශරීරයේ මේ විදිහට දේවල් දැනෙන්නේ ඔබේ ශරීරයේ පවතින දේ. ඇයි මේ දේවල් දැනෙන්නේ? ඔබේ හිතේ කර්මණකට එනකොට ඔබේ සතිය සිහිය හරිද? ඔබේ සිහිය වර්ධනය වීමේ ලක්ෂණයක් හැටියට තමයි මේ දේවල් පේන්නේ. නැත්නම් අනිත් වෙලාවටත් ඔබේ ශරීරයේ රස්නේ තියෙනවා, ඒ වේදනාව තියෙනවා, කැක්කුම් තියෙනවා, විවිධාකාර දේවල් තියෙනවා. හැබැයි තේරෙන්නේ නැහැ හිතේ ඉන්න විවිධ අරමුණු වල. දැන් මොකද වෙන්නේ? ફોකස් වෙලා එක තැනක තියෙන්නේ. දැන් හැමදේම තේරෙනවා. ඒ හින්දා ඔබේ ශරීරයේ තද වෙනවා තේරෙයි, ඇඹරිලා ඇද වෙනවා තේරෙයි. හරිද? පා වෙනවා තේරෙයි. මේ ඔක්කොම ධාතු වල ස්වභාවයන්. ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ කියන ධාතු පහෙන් තමයි අපි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ ධාතු පහේ ස්වභාවයන් තමයි ඔය තේරෙන්නේ. හරිද? එහෙනම් මේ දේවල් ගැන හිතන්න එපා. මේවා දියුණු වේ ලක්ෂණ ඒව නැහැ. හරිද? දියුණු වෙන්නේ මොනවාද? මොනවා කියලා දියුණු වෙන්නද? හරිද? දියුණු වෙන්න දෙයක් නැහැ මෙතන. මොකද අපි හැමෝම ඉන්නේ ණයට ගත්ත කුලියට ගත්ත රතේක. හරිද? මේක මාරයා කොයි වෙලේද ඉල්ලන්නේ? ඔබේ මරණය කොයි වෙලාවෙ දෙන්නේ? මේ සියල්ල දාලා ඔබට යන්න වෙනවා. හරිද? ඔබට ඒ හින්දා ඒක අයිති නැහැ. එතකොට අයිති නැති දේ දියුණු කරන්න යන්න එපා. හරිද? අයිති නැති දේ අත්හරින්න පුරුදු වෙන්න. අත්හරින්න පුරුදු වෙන්න ක්‍රමේ මේක. මේක පාවිච්චි කරන්න. හරිද? කොහොම ඔබ කරගෙන යනවා. කොහොම කරගෙන යද්දි මම ඔය කිව්වා වගේ විවිධාකාර අරමුණු එනවා. ඒ අරමුණු ටිකේදී බොහෝමත්ම හොඳින් අර මං කිව්වා වගේ කටයුතු කරන්න. මේ විදිහට ඔබ කරා යනවා නම් මේක තමයි භාවනාව. හරිද? මේ ක්‍රමවේදයේ කොයිම වෙලාවකත් ඔබ කාලය මේකට යොදා ගන්න එපා. ඒ කියන්නේ ඔබ මෙතන වාඩි වෙලා භාවනා කරනවා නම් භාවනා කරන්න කලින් වෙලාව බලන්න එපා. වෙලාව බලලා ආයෙත් භාවනා කරලා ඉවර වෙලා වෙලාව බලන්න එපා. මම පැප් කළානේ. මට විනාඩි 20යි නේ පුළුවන් උනේ. මේව අවශ්‍ය නැහැ. මොකද වෙලාව කියන දේ අදාළම නැහැ. ඔබ කරා යන කටයුත්තට වෙලාව අදාළම නැහැ. හරිද? එහෙනම් වෙලාවෙන් වැඩක් නැහැ. ඔබ කරන්න ඕනේ කටයුත්ත. මේ කටයුත්ත නිවැරදිව කරන්න. එතකොට මේ විදිහට කරන් ගියාම අනවශ්‍ය ආයාසයක් යොදවන්න එපා. කීයටවත් අමාරුවෙන් කරන්න එපා. ඔබට හොඳට මහන්සි දැනෙනවා නම්, අමාරුයි කියලා තේරෙනවා නම්, අපහසුයි කියලා තේරෙනවා නම් ඔබ මේකෙන් ඉවත් වෙන්න. හරිද? එතකොට ඒකත් බොහොම හොඳට සිහියෙන් යුතුව ඉවත් වීම සිද්ධ කරන්න. හරිද? ඇස් අරිනවා නම් ඇස් අරිනවායි කියන සිහියෙන් යුතුව කරන්න. සෑම කටයුත්තකදීම සිහිය පිටවන්න. හරිද? සිහියෙන් කරන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. මෙන්න මේක කොයි විදිහටද සිහිය පිටවන්න තියෙන්නේ? ඔබට හතර ආකාරයක් තියෙනවා සිහිය පිටවන්න. ඒ තමයි ඔබට පහළ වෙන චේතනාව වලට ඔබ සිහිය පිටවෙ යුතුයි. ඒක තමයි මම කිව්වේ චේතනාවක් පහළ වුණාම ඒක දිගේ යන්න එපා. කෙලින් මේ පහළ වෙච්ච චේතනාව කල්පනාවක් කියලා මගේ ඇරිය. දෙවැනියට වේදනාව. ඔබට වේදනාවල් තමයි ඇති වෙන්නේ. දාඩිය දානවායි කියලා ඔබට දැනෙන්නේ ඒකත් වේදනාවක්. මధుරෙක් ඇවිල්ලා කෑවොත් ඒකත් ඒ වේදනාවක්. හරිද? උෂ්ණත්වය දැනෙන්නේ ඒත් වේදනාවක්. හරිද? ඒ වේදනාවක් හැඟවෙන හින්දානේ ඔබ එහෙම දැනෙනවායි කියලා දන්නේ. හරිද? එතකොට වේදනාවක් හැටියටත් මෙනෙහි කරනවා. මොකද්ද දැනුණොත් වේදනාවක් කියලාම හිතින් අතහැරලා දැම්මා. හරිද? ඊට පස්සේ කය අනුව ඔබ මෙනෙහි කරනවා. මේ සියල්ල දැනෙන්නේ ඔබේ කයටනේ. හරිද? එතකොට ඔබ වේදනාවක් කියලා නිරීක්ෂණය කරන තැනදීම ඔබ කය කියන දේ නිරීක්ෂණය කළා ඉවරයි. ආයි තමුතු වෙන්නේ නැහැ. ධර්මය අනුව මෙනෙහි කිරීම. හරිද? එතකොට ධර්මය අනුව මෙනෙහි කිරීම තමයි ඔබ කරා යන්නේ. මොකද ඔබ කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි ඔබ එක් අරමුණක ඉන්න එක. ඒ තුලින් ඔබේ සතිය වර්ධනය කරගන්න එක. ඒක තමයි ධර්මය. හරිද? ඒක තමයි ධර්මයේ දරාගෙන සිටීම. ඔබ දරාගෙන ඉන්නේ කොකද? එක් අරමුණක ඉන්න විවිධ අරමුණු පළව හරින්න. හරිද? මෙහෙම ඉන්නකොට සිද්ධ වෙන්නේ මොකද්ද? මේ භෞතිකයෙන්, මේ භෞතික ලෝකයෙන්, මේ භෞතික සියලුම සාධක වලින් ඔබ ඉවත් වෙනවා. ඔබව තනි වෙනවා. අයිසොලේට් වෙනවා. හරිද? එහෙම වීම තුල තමයි ඔබට එන්නේ අවශ්‍ය කරන දැනුම. හරිද? ඔබට අවශ්‍ය කරන අධ්‍යාත්මයට සම්බන්ධ වෙන්න අවශ්‍ය කරන පාලම ගොඩනගන්නේ අන්න එතනදී. හරිද? මොකද්ද පාලම? අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රිත්වයෙන් වර්තමාන කියන කාලය තුල ඔබ නවතින්න භාවිතා කරන උපක්‍රමය තමයි ඔය භාවනාව. ඔබ දැන් සිද්ධ කරේ ඒක. ඔය කරගෙන ආපු කටයුත්තේදී ඔබ අනාගතයත් අතීතයත් කියන ගමන අතහැරලා වර්තමාන මේ මොහොත නැවතුණා.
ඒ වර්තමාන මොහොතේ නැවතිච්ච ඔබට මොකද වෙන්නේ? සීල සමාධි ප්‍රඥා කියන කාරණා තුන වර්ධනය වෙනවා. ශීලය හැදෙනවා, සමාධිය හැදෙනවා, ප්‍රඥාව හැදෙනවා. ප්‍රඥාව වර්ධනය වීම තුළ සීලය සහ සමාධිය තුළ ප්‍රඥාව ගොඩනගෙන්න අවශ්‍ය කරන සතිය ගොඩනගෙනවා. ඒ සතිය ගොඩනැගීම තුළ ඔබට ප්‍රඥාව ගොඩනගෙනවා. ඒ ප්‍රඥාවෙන් ඔබේ ආධ්‍යාත්මික මාර්ගය ඔබටම තේරුම් යනවා. මේක අමුතුවෙන් අමුතු දෙයක් නෙවෙයි. ඔය මං කියපු කාරණා තුන තුල ඔය දේ තියෙනවා. ඔය කාරණාව දිගින් දිගට ඔබ සිද්ධ කරගෙන යන්න ඔබේ ප්‍රඥාව වර්ධනය වෙනවා. එතකොට ඔය කාරණාව ඔබ වාඩි වෙලා අනිවාර්යෙන් මේ විදිහට භාවනා කරනවා නම් අනිවාර්යෙන්ම ඔබ සක්මන් භාවනාවත් සිද්ධ කිරීම අත්‍යවශ්‍යයි. සක්මන් භාවනාව සිද්ධ කරනකොට අනිවාර්යෙන්ම දෙපැත්තට ඇවිදීම පමණයි කරන්නේ. රවුම් යෑමවල එහෙම දේවල් කරන්නේ. එක පැත්තකට ඇවිදන් ගියා නතර වුණා. බොහෝම හිමින් ආයෙත් අනිත් පැත්තට හැරුණා. ආයෙත් අනිත් පැත්තට ඇවිදන් ආව නතර වුණා. ඒ විදිහටයි කරන්නේ. ඒ දේ කරනකොට ඔබ සිද්ධ කරන්න ඕනේ පළවෙනියටම ආරම්භයේදී ඔබ සිද්ධ කරන්න ඕනේ ඇවිදිනවා කියන දෙයට හිත යොමු කර ගැනීම. ඔබේ යටිපතුලට හිත යොමු කරගෙන ඔබ ඇවිදීම සිද්ධ කරන්න. නතර වෙනකොට නතර වුණා කියන එක. හැරෙනකොට හැරුණා කියන එක. මේ ටික සිහියෙන් කරන්න. මේ සක්මන් භාවනාවේ තියෙන විශේෂත්වය තමයි ඒ දේ සිද්ධ කරද්දී තමයි ඔබේ සතිය සිහිය ඉහළටම වර්ධනය වෙන්නේ. ඒ සිහිය ඉහළටම වර්ධනය වීම තුළ පර්යංකෙන් ඉන්න භාවනාව, ඒ කියන්නේ වාඩි වෙලා කරන භාවනාව තුළින් සමාධිය ඉහළට සකස් කරනවා. මේ දෙක සමපාත වුණාම සමාධිය සතිය මේ දෙක සමපාත වුණාම ප්‍රඥාව කියන ඉන්ද්‍රිය වර්ධනය වෙනවා. ඒ ප්‍රඥා ඉන්ද්‍රියට ඔබට සමස්තය වැටහෙනවා. හරිද? ප්‍රඥා ඉන්ද්‍රිය පහළ වුණායින් පස්සේ සියලු දේ ඔබට වැටහෙනවා. කිසිවෙක්ගෙන් අහගන්න ඔබට දෙයක් නැහැ. හරිනේ? මෙන්න මේ ගමන තමයි ඔබ සියලු දෙනාගේ අධ්‍යාත්මික ගමන කියන්නේ. ආත්මය ඉක්මවීමේ ගමන. මම කියන ස්වરૂපයෙන් මිදීමේ ගමන. විශ්වයේ තියෙන ඉහළම ශක්තිය ඔබත් සමග සම්බන්ධ වෙන ගමන. සියලුම සත්‍යතාවයන් ඔබට පැහැදිලි වෙන ගමන. මෙන්න මේ ගමනට එන්න ඔබට තියෙන්නේ දාන, ශීල, භාවනා. පුංචි කටයුතු තුනයි. ඒ කටයුතු තුන කෙරීගෙන ගියා නම් ඔබ තුල වර්ධනය වෙනවා සතර සතිපට්ඨානය. ඒ තමයි මම අර කියපු භාවනාව තුලදී සිද්ධ වෙන කොටස. ඒ සතර සතිපට්ඨානය නිසා ඔබට මොකද වෙන්නේ? පටිච්ච සමුප්පාදය පිළිබඳ බොහොම හොඳ වැටහීමක් ඇති වෙනවා. ඒ වැටහීම නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. මෙන්න මේක තමයි සියලු බුදුවරුන්ගේ කමඨහන. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. සියලු බුදුවරුන්ගේ කමඨහන මේකයි. මොකද්ද? සබ්බ පාපස්සකරණ. සියලු පවින් අත් මිදෙන්න. එහෙනම් සියලු පවින් අත් මිදෙන්නේ කොහොමද? අත්හැරීමෙන්. ඇයි? ඔබ හිත අත්හැරියොත් තමයි චේතනා පහළ නොවෙන්නේ. චේතනා පහළ නොවුනොත් තමයි කර්මයන් ගොඩ නැගීමෙන් වළකින්නේ. එහෙනම් පළවෙනි කාරණාවෙන් අපි මොකද කරේ? දාන වලින් අත්හැරීම පුරුදු කරා. හිත අත්හරින්න පුරුදු කරා. දෙවෙනියට මොකද කියන්නේ? සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා. කුසලයම උපසම්පදාව කරගන්න. හරිද? මොකද්ද කුසලය? වර්තමාන මේ මොහොතේ සිටීම. වෙනත් කිසිම දෙයක් නෙවෙයි. වර්තමාන මේ මොහොතේ සිටීම. වර්තමාන මේ මොහොතේ සිටිනවායි කියලා කියන්නේ සතිය වර්ධනය වීම. එකම කුසලය තමයි සතිය වර්ධනය කර ගැනීම. සිහිය. එළඹ සිටි සිහියෙන් සිටීම. එහෙනම් කුසලස්ස උපසම්පදා. කොහොමද ඒකෙන් උපසම්පදාව ලබන්නේ? සචිත්ත පරියෝදමන. සියලුම ඉන්ද්‍රියන් දමනය කිරීම. දැන් මොකද වෙලා තියෙන්නේ? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස ආයතන වෙලාද? නැහැ. එතකොට ඒවා හිස් වෙලා. හරිනේ? රාග, දේශ, මෝහ කියන හැඟීම් වලින් හිස් වෙලා. ඒවා නැහැ දැන්. දැන් ඒතම් බුද්ධාන ශාසන. එයයි බුද්ධ අනුශාසනාව. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව මෙයයි. එහෙනම් ඔබ සෝවාන් වෙනවද, සකදාගාමි වෙනවද, අනාගාමි වෙනවද, අරිහත් වෙනවද, බුදු වෙනවද? මේවා නෙවෙයි කියලා තියෙන්නේ. කියලා තියෙන්නේ මොකද්ද? මේ අදාළ කටයුත්ත කරන්න. සිද්ධ වෙන ප්‍රතිඵලය කොහොම සිද්ධ වෙයිද කියන එක ඔබ කරගෙන යන කටයුත්තට අනුව සිද්ධ වෙන දෙයක්. ඒක බලහත්කාරයෙන් කරන්න බෑ. ගහක් හිටවන්න පුළුවන්, ගහෙන් ගෙඩි ගන්න බෑ. හරිද? ගහ හිටවලා ඒකට සාත්තු සත්කාර කරාම ගහෙන් ගෙඩි හට ගන්න එක ඉබේට සිද්ධ වෙන දෙයක්.
එහෙනම් ප්‍රතිඵලය ගැන අමතක කළා කළ යුත්තේ කරගෙන යන්න ඔබට අවශ්‍ය කරන ප්‍රඥාව පහළ වෙයි. හොඳද? අවශ්‍ය කරන එකම දේ තමයි සම්මා දිට්ඨියට එළඹීම. සම්මා දිට්ඨි වෙන්න නම් නිවැරදි දැක්ම ඇති වෙන්න නම් ඔබ මේ ආයතන ටික ශීලයේ පිහිටවන්න ඕනේ. ඒ ශීලයේ ආයතන ටික පිහිටියාම ඔබ තුලින් අත්හැරීම ඉබේටම සිද්ධ වෙනවා. ඒ අත්හැරීම නිසා යම් මොහොතක ඔබෙන් හිත අත්හැරෙනවා. හිතෙන් අත්හැරෙනව නෙවෙයි. ඔබෙන් හිත අත්හැරෙනවා. අන්න ඒ මොහොතේදී ඔබට ප්‍රඥාව පහළ වෙනවා. මේ උදෙසා අවශ්‍ය කරන මාර්ගය තමයි මම අද දවසේදී ඔබට ඉදිරිපත් කරේ. යම් කිසි ආකාරයකින් ඔබට ගැටලු පැන නැගලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ දේවල් වලට උදව් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ දේවල් වලට එහෙම වුණොත් අපි ලබන පොයට මේකේ තියෙන දේවල් තවත් සරල කරලා වැඩසටහනක් සිද්ධ කරන්න. එතෙක් ඔබ මූලික වශයෙන්ම අත්හැරීම ප්‍රගුණ කරන්න, ශීලය ප්‍රගුණ කරන්න, පසුව අපිට එළමෙන්න පුළුවන් භාවනාවට. ඉබේටම ඔබ භාවනාවට යොමු වෙනවා මේ කාරණා දෙක නිවැරදිව සිද්ධ කරොත්. වෙන කිසිම කෙනෙක්ගේ පිහිටක් උපදේශක් නැතුවම මේ කටයුත්ත කරගන්න පුළුවන් වෙනවා මේ මුල් කාරණා දෙක හරියට කරොත්. මොකද්ද? අත්හැරීම, ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය. මේ දෙක ප්‍රගුණ කරන්න ඔබට අවශ්‍ය කරන දේ බොහොමත්ම පහසුවෙන් සිද්ධ කරගන්න පුළුවන්. ඔබ අධ්‍යාත්ම වෙනවා ඒකාන්තයි. ඒක ස්ථිරයි. එහෙනම් ඔබ සියලු දෙනාටම මේ කටයුතු කාරණා බොහොම සාර්ථකව ජය ගන්න ලැබේවායි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාගේම ශක්තිය, ධෛර්යය, වාසනාව මේ උතුම් කටයුත්ත උදෙසාම යොමු කරන්න ශක්තිය ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජය වේවා.